අපි අද කතා කරන්නේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කතා කිරීමට පෙර අපේ අසල්වැසි ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මෑතකදී ඇමරිකාව විසින් නිකුත් කරා ඔවුන්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගයක සැලැස්මක්. ඒ අනුව ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවත් කතා කරලා මේ සාකච්ඡාව පටන් ගන්න පුළුවන්. ඕනම රටක විදේශ ප්‍රතිපත්තිය පදනම වෙන්නේ ඒ රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය. ඒකයි ඇමරිකාව මේ ආරක්ෂක වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ඇමරිකානු ජනාධිපතිවරු වරින් වර මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු මේ වැඩපිළිවෙල ඇමරිකාවේ කලින් ජනාධිපතිවරු ඉදිරිපත් කළ වැඩපිළිවෙලට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනවා. සහ ඔහුගේ මේ දෙවෙනි වර ජනාධිපති වුණාට පස්සේ ගත් විවිධ ක්‍රියාමාර්ග ජනාධිපති වශයෙන් ඔහු ගත් විවිධ ක්‍රියාමාර්ග සමග සමපාත වෙනවා. එතකොට මේක මේ වැඩපිළිවෙල අනුව මේක ඉදිරිපත් කළේ දෙසැම්බර් මාසයේ මුල 5 වෙනිදා වගේ. මේ වැඩපිළිවෙල අනුව ඔහු මේ යෝජනා කරනවා වෙස්ටර්න් හෙමිස්ෆියර් කියන මේ කියන්නේ බටහිර අර්ධගෝලය ඒ වැඩ කටයුතු ඇමරිකාව විසින් බලාගත යුතුයි කියන අදහස ඉදිරිපත් කරනවා. මේ අදහස මුලින්ම ඉදිරිපත් කරේ ඇමරිකාවේ පස්වෙනි ජනාධිපතිවරයා හිටි ජේම්ස් මොන්රෝ මහත්මයා. ඔහු කිව්වා මේ දවස්වල 1700 ගණන් වල ඔහු ජනාධිපති වුණේ. ඒ දවස්වල ඔහු කිව්වා යුරෝපයේ රටවල් ඇමරිකාවේ උතුරු ඇමරිකාවේ සහ දකුණු ඇමරිකාවේ වැඩ කටයුතු වලට ඇඟිලි නොගැසිය යුතුයි. මේ වැඩ කටයුතු අපි බලා ගන්නවා කියලා. ඒතකොට මේ தත්ත්වය අනුක්‍රමයෙන් වෙනස් වෙලා පහුගිය දශක ගණනාව තුළ ජනාධිපතිවරු මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ නැහැ. එක් උදාහරණයක් කියනවා නම් රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා ඉඳි ෆෝක්ලන්ඩ් යුද්ධය ඇති වුණා. ඒ ෆෝක්ලන්ඩ් යුද්ධයේදී බ්‍රිතාන්‍ය ෆෝක්ලන්ඩ් දූපත් ආජන්ටිනාව කියන උන්ට අයිති කියලා ඒ දූපත් ආක්‍රමණය කළ වෙලාවේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා සහයෝගය දුන්නේ ආජන්ටිනාවට නෙමෙයි. මේ සහයෝගය දුන්නේ බ්‍රිතාන්‍යයට ඔවුන්ගේ මිතුරන් සමග සිටීමේ ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්තියම තමයි ජයවර්ධන මහත්මයා ඒකට අපේ හිටපු ජනාධිපතිවරයා ෆෝක්ලන්ඩ් සිද්ධිය පිළිබඳව මේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී බ්‍රිතාන්‍ය සමග ඔහු ඡන්දය ප්‍රකාශ කරා. මේ අනිත් බොහෝ නොබැඳි රටවල් ආජන්ටිනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරපු වෙලාවේ දැන් ඇමරිකාව මේ ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා චීනයේ නැගීම ඔහු සතුරු රාජ්‍යයක් විදිහට සැලකනවා. චීනයේ නැගීමට එරෙහිව කටයුතු කළ යුතුයි කියලා ඔහුගේ ඇමරිකාවේ මීට කලින් පාවිච්චි වුණු ප්‍රතිපත්ති ඔහු විවේචනය කරනවා. මේ ඒකම යුරෝපයේ යම් යම් ක්‍රියාවත් විවේචනය කරනවා. සහ යුරෝපය සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් අවශ්‍යයි කියලා ඔහු කියනවා. ඊළඟට මේ ඉන්දියාව සම්බන්ධයෙන් ඔහු අදහස් ප්‍රකාශ කරනවා මේ ඉන්දියාව චීනයට එරෙහි සංවිධානයක් තියෙනවා කොඩ් කියලා. ඒ සංවිධානයේ සමාජිකයෝ වෙන්නේ ඕස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකාව සහ ඉන්දියාව. මේ සංවිධානයේ කටයුතු වඩාත් ඵලදායී විදිහට යොදා ගන්න ඕනේ. ඉන්දියාව මේවට සම්බන්ධ කරගන්න ඕනේ කියන අදහසක් තියෙනවා. ඒකම ඔහු තායිවානය පිළිබඳව තායිවානයේ මේ චීනය සමග යුද්ධයකට පැටලීම ඔහු නොකළ යුත්තක් විදිහට සැලකනවා. නමුත් මේ ප්‍රදේශයේ මිලිටරි බලය දැඩි කිරීම හරහා මේ යුද්ධයට නොයෑමේ ප්‍රවණතාවයක් ඇති කරගත යුතුයි කියන අදහස ඔහු ඉදිරිපත් කරනවා. දැන් ඔහු පාවිච්චි කරන එක වචනයක් තමයි ඉන්දු පැසිෆික් කියන මේ ඉන්දු පැසිෆික් කියන වචනය පාවිච්චි කරන්නේ බොහෝ විට චීනය සම්බන්ධ කටයුතු වලදී. මම ඒක ඉදිරියට එනවා අපේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. දැන් ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය මේ මෑත කාලයේදී මෝදි අගමැතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය ගත්තොත් එහෙම දැන් මම කලින් සඳහන් කරා වගේ ඉන්දියාවේ ඉන්න කොඩ් සංවිධානය ඒක චීනයට එරෙහි සංවිධානයක්. ඒකම ඉන්දියාවේ ඉන්න බ්‍රික්ස් සංවිධානය. බ්‍රික්ස් සංවිධානය කියන්නේ චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව කියන රටවල් එකතු වෙලා ඩොලරයට ප්‍රතිවිරුද්ධ වෙනත් ආර්ථික
ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ උත්සාහයෙන් පටන්ගත්ත සංවිධානය. එතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ සංවිධානයට ඔහු පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා මේ සංවිධානය පිළිබඳ එච්චර ඔහුගේ කැමැත්තක් නැති බව. ඩොලරයට ප්‍රහාර ජාතික ප්‍රතිපත්තියත් ඒක සඳහන් වෙන ඩොලරය ශක්තිමත් කරන්න ඕන ඩොලරේ ගෝලීය වශයෙන් භාවිතය ශක්තිමත් කරන්න ඕන කියන කාරණේ. එතකොට ඩොලරයට ප්‍රතිවිරුද්ධ සංවිධානවලට ඔහුගේ කිසිම කැමැත්තක් නැහැ. එතකොට ඒකම ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්න. එතකොට මේ තෙල් ගැනීම නිසා රුසියානු ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ පිළිබඳව චෝදනා කරලා තිබුණා. හැබැයි මේ පසුගිය දවස්වල ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මේ ටැරිෆ් තීරුබදු වැඩි කිරීමේ ප්‍රතිපත්තිය තුළ ඉන්දියාවට ලියුමක් කිව්වා මේ යම් කිසි ප්‍රමාණයක් වැඩි කරනවා කියලා. ඉන්දියාව ඒ ලියුමේ සඳහන් කරලා තිබුණා මට මතක විදිහට රුසියාවෙන් තෙල් ගැනීම සම්බන්ධයෙන්. එතකොට ඉන්දියාව ඒක බරපතල ප්‍රතිපහාර දක්වන ලිපියක් ඉන්දියානු ජනාධිපතිවරයා ලිව්වා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට. එතකොට මේ ලියුමට ප්‍රතික්‍රියා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කිව්වා ඉන්දියාවට 50% ටැරිෆ් තීරුබද්දක් පනවනවා කියලා. ඒක බ්‍රසීලියට පනවපු තීරුබද්දට සමානයි. බ්‍රසීලියත් බ්‍රික්ස් රටක්. එතකොට ඉන්දියාව කියන්නේ තෙල් ගන්න එක අපේ පුද්ගලික වැඩක්. ඒක මේ අපේ ජාතික ආරක්ෂාව අපේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඇමරිකාවට ඒකට ඇඟිලි ගහන්න අයිතියක් නැහැ කියන කාරණය. හැබැයි මේ ළඟදී දැන් මේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අර තීරුබදු වැඩි කිරීමට ඉන්දියාව තාමත් සාකච්ඡා කරගෙන යනවා. මම දන්නේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා. හැබැයි චීනය මේ ළඟදී රුසියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරා රිලෝස් කියලා RELOS reciprocal exchange logistics support කියන ගිවිසුම. එතකොට ඒකේ ඒ ගිවිසුම අනුව රුසියාවේ රුසියාවට ඉන්දියාවේ යම් රායවල් ඉන්දියාවේ භූමිය පාවිච්චි කරන්නට පුළුවන් සහ රුසියා මේ ඉන්දියාවටත් අවස්ථාව ලැබෙනවා බෝල්ටික් මුහුදේ රුසියානු ප්‍රදේශ ලොජිස්ටික්ස් මේ පාවිච්චි කරන්න. දැන් ඉන්දියාව මේ වගේම ගිවිසුමක් අත්සන් කරා ලිමුවා කියලා ලොජිස්ටික්ස් එක්ස්චේන්ජ් මෙමොරන්ඩම් ඔෆ් ඇග්‍රීමන්ට් කියලා 2016 දී ඇමරිකාවත් එක්ක ඒ ගිවිසුමත් මේ වගේම ලොජිස්ටික්ස් සපෝට් කරන මේ ගිවිසුමක් ඇමරිකාවට පුළුවන් ඉන්දියාවේ යම් රායවල් පාවිච්චි කරන්න සහ ඊට ප්‍රතිවිරුද්ධව ඉන්දියාවටත් පුළුවන් ඇමරිකාවේ යම් රායවල් පාවිච්චි කරන්න. දැන් ඇමරිකාව මේ චීනය මේ ඉන්දියාවත් එක්ක අත්සන් කරේ විශේෂ ගිවිසුමක් ලිමෝවා කියලා. හැබැයි ඇමරිකාව බොහෝ රටවල් එක්ක අත්සන් කරලා තියෙනවා ACSA Acquisition and Cross Services Agreement කියලා ගිවිසුමක්. ලංකාවත් ඒ ගිවිසුමේ පාර්ශ්වකරුවෙක්. මේ වාගේ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. ඒකෙත් ඇමරිකාවට හැකියාවක් ලැබෙනවා ලංකාවේ රායවල් භූමිය පාවිච්චි කරන්න සහ ලංකාවටත් අවස්ථාව ලැබෙනවා ඇමරිකාවේ එම භූමිය පාවිච්චි කරන්න. ඉතින් ලංකාව එම පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් කෙන එකක් නැහැ. මේ ගිවිසුම ඉස්සෙල්ලම අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙලා ඉන්න කාලේ 2016 අතරතුරදී මේක නැවතත් අලුත් කරලා ඒක විශාල හාහුවක් ගියා ඒ දවස්වල. ඒක අලුත් කරලා ඒක ස්ටැබ්ලිෂ් කරා. ඒතකොට දැන් මේ ඉන්දියාවේ ප්‍රතිපත්තිය සලකා බලපුවාම ඉන්දියාව එක විට චීනයට විරුද්ධ වෙලා ඉන්නවා සහ චීනයට පක්ෂව බ්‍රික්ස් සංවිධානයේ කටයුතු කරනවා. ඇමරිකාවත් එක්ක සම්බන්ධතා පවත්වනවා සහ ඒකම රුසියාවත් එක්ක සම්බන්ධතා පවත්වනවා. ඉන්දියාවේ මේ ප්‍රතිපත්තිය මේ බැලන්සිං ඇක්ට් එකක් නෙවෙයි. මට හිතෙන විදිහට ඉන්දියාවේ ප්‍රතිපත්තිය ඇවිල්ලා බල්ලොත් එක්ක දඩයම් කරන ගමන් හාවොත් එක්ක දුවන ප්‍රතිපත්තියක්. ඉංග්‍රීසි පිරුලක් තියෙනවා. බල්ලොත් එක්ක දඩයම් කරන ගමන් හාවොත් එක්ක දුවන ප්‍රතිපත්තියක්. දැන් ඉන්දියාවට වගේ රටකට තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් ලංකාව ගත්තොත් එහෙම ලංකාවට ඒ ඉන්දියාව අනුගමනය කරන වාගේ ප්‍රතිපත්තියක් ඒ කියන්නේ බල්ලොත් එක්ක දඩයම් කරන ගමන් හාවොත් එක්ක දුවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බොහොම ඩේන්ජරස් බොහොම බරපතල තත්ත්වයක් ඇති කරන්න පුළුවන්.
දැන් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගත්තොත් එහෙම ලංකාවේ මුල ඉඳන් ඩී.එස්.එන් නායක මහත්මයාගේ ඉඳන් මේ ඒ කාලේ අපිට මතකයි ආණ්ඩුව තිබුණේ බටහිරට ගැති ආණ්ඩුවක්. නමුත් ආණ්ඩුව මේ චීන රබර සහල් ගිවිසුම අත්සන් කරා. එතකොට ඊට පස්සේ බණ්ඩාරනායක මහත්මයා මේ සෝවියට් දේශයේ චීනය සමග තානාපති සම්බන්ධතා ඇති කරගත්තා. නොබැදි ව්‍යාපාරයට ඇතුල් වුණා. මේ අපිට හිතපු අගමැතිවරුන්ගෙන් සුවිශේෂී විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ සුවිශේෂී කාර්යභාරයක් කළේ බණ්ඩාරනායක මැතිණිය. එතුමිය නොබෙල් පිළිවෙත හරහා ඉතාම ස්වාධීන තීරණ ගත්තා. සම්පූර්ණයෙන්ම නොබැදි කිසිම රටකට ගැති නොවන එක අවස්ථාවකදී එතුමිය 1960 ගණන් වල මුල හරියේ චීන ඉන්දියානු යුද්ධය වෙලාවේදී එතුමිය චීනයත් සමග චීන මේ ආණ්ඩු කළේ ජවහර්ලාල් නෙහ්රු මහත්මයා අගමැතිවරයා ඒ පවුලත් සමග බණ්ඩාරනායක අගමැතිවරයා හරහා විශේෂ පුද්ගලික පවුල් සම්බන්ධතාවයකුත් තිබුණා ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා. නමුත් ඒ සියල්ල නොසලකා එතුමිය ඉස්සෙල්ලම ගියේ චීනයට. එතකොට මේ එතුමිය කියලා තිබුණා ඉන්දියානු පුවත්පත් එතුමියට විරුද්ධව අදහස් ප්‍රකාශ කරා කියලා කලින් චීනයට ගියා කියලා. පස්සේ චීනයේ ඉඳලා එතුමිය නියෝජිත පිරිසක් සමග තවත් නොබැදි රටවල් වල නියෝජිත පිරිසක් සමග ගියේ ඉන්දියාවටත් ඇවිල්ලා ඒ යුද්ධය සමතයකටපත් කිරීමේ යම්කිසි කාර්යභාරයක් ඉෂ්ට කරා. ඊට පස්සේ ඉන්දිරා ගාන්ධි අගමැති වෙලා ඉන්න කාලේ තව උදාහරණයක් කිව්වොත් ඉන්දිරා ගාන්ධි අගමැති වෙලා ඉන්න කාලේ බංග්ලාදේශයේ වෙන්වීමේ යුද්ධය ඇති වුණු වෙලාවේදී එතුමිය පාකිස්තාන් අගමැතිවරයා සුල්ෆිකාර් අලි භූතෝ එතුමියගෙන් ඉල්ලීමක් කරා බටහිර පාකිස්තානයේ ඉඳන් නැගෙනහිර පාකිස්තානයට යනකොට ඉන්දියාව හරහා පියාසර කරන්න වෙනවා. ඉන්දියාව ඒක තහනම් කරා. එතකොට ලංකාව හරහා පියාසර කරන්නද කරපු ඉල්ලීමේදී බණ්ඩාරනායක මැතිණිය ඒකට එකහතාවය ප්‍රකාශ කරා. ඉන්දිරා ගාන්ධිගෙන් අහන්න ගියේ නෑ. ස්වාධීන තීරණයක් ගත්තා. මේ ඊටම ස්වාධීනයි. මෙන්න මේ වගේ සම්පූර්ණයෙන්ම ස්වාධීන ප්‍රතිපත්තියක් තමයි බණ්ඩාරනායක මැතිණිය අරන් ගියේ. ඊළඟට අපිට හම්බ වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඩී.ආර්. ජයවර්ධන මහත්මයාගේ මම ගැන කිව්වා මම අර මිතුරන් සමග සිටීමේ ප්‍රතිපත්තිය. ඒක ගැන මම වැඩිපුර කතා කරන්නේ නැහැ මේ වෙලාවේදී. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් එහෙම ඔහු මේ පසුගිය වර අගමැති වෙලා ඊට පස්සේ ජනාධිපති වුණා මෑතකදී. ඒ අගමැති වෙන්නත් කලින් ඔහු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමක කියා සිටියා. යුක්‍රේන යුද්ධය මේ ඇති කිරීමට මුළුනේ යුරෝපය. එතකොට යුරෝපයේ යුද්ධයක් මේක ආසියාවේ අපිට ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ආසියාවේ රටවල් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මේකට මධ්‍යස්ථව හිටියා. ඉන්දියාව, බංග්ලාදේශ වගේ රටවල් ඊළඟ චීන වගේ රටවල් උපුටා දක්වමින් ඊළඟට ඔහු බොහෝ විට පෙනී සිටියේ ආසියාව වෙනුවෙන්. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති තිබුණේ ඇමරිකාවත් එක්ක. නමුත් ඇමරිකාවට කලිනුත් ඔහු ගැන විවේචනයක් තිබුණා. මේ ඔහු අර චීනයට මේ හම්බන්තොට වරාය ලීස් එකකට බද්ධකට පවරා දීම පිළිබඳව. හැබැයි ඔහු ඒ කිසිවක් සලකන්නේ නැතුව චීනයට මේක පවරා දුන්නා. ලීස් එකක් සිද්ධාත් කර නෙවෙයි බදු ඔප්පුවක්. ඊළඟට ඔහු ජපානයට ගියා. මේ අපිට ආධාර මේ ජපානයේ හිටපු අගමැතිවරයාගේ මඟුලට ගිහිල්ලා ඒ අවස්ථාවේදී තවත් සංවිධානයක කතා කරමින් ඔහු කොඩ් සංවිධානය විවේචනය කරා. මේ චීනයට එරෙහිව එහෙම වැඩ කරන්න එපා කියන එක. මොකද ඔහු පෙනී සිටින්නේ ආසියාව වෙනුවෙන් විශේෂයෙන්ම. එතකොට චීනයත් ආසියාවට ඇතුළත්. ඒ නිසා ඔහු චීනයට විරුද්ධ ස්ථාවරයන්ට විරුද්ධ වෙනවා. එතකොට හැබැයි ඇමරිකාවත් එක්ක සම්බන්ධකම් තියාගෙන හිටියට දේශපාලන වශයෙන් ඊටාම විවේචනශීලී ප්‍රතිපත්තියක් තමයි ඔහු අනුගමනය කරේ. තව උදාහරණයක් කිව්වොත් එහෙම මේ ඇමරිකාව මේ මැදපෙරදිග සටන් ඇවිලෙන වෙලාවේදී ඇමරිකාව මේ හූති සටන්කරුවන් සුවස් සැල හරහා ගමන් කරන නාවික යාත්‍රාවලට ලාභහානි කරන වෙලාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුගේ මේ ලංකාවේ නැවක් කැරියා ඇමරිකන් හමුදාවට සහාය පිණිස. හැබැයි ඒ එක්කම ඔහු මේ පලස්තීන සංවිධානයේ යම්කිසි මට මතක නැහැ මොකද්ද සමුළුවකදී ඔහු කිව්වා ඔහු මේ පලස්තීනය සහ ඊශ්‍රායලය කියන රාජ්‍ය දෙකම පිළිගන්නවා. හැබැයි ඊළඟට ඔහු කිව්වා මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තාම මේ ක්‍රියාත්මක කරලා නැහැ. අවුරුදු ගණනාවක් ඇතුළත මට මතක නැහැ අවුරුදු 5ක්ද කොහෙද ඇතුළත ඔහු කිව්වා
පලස්තීන රාජ්‍ය පිහිටුව යුතුයි කියලා. ඒ අවස්ථාවේදී ඔහු පලස්තීනයට පක්ෂව අදහස් ප්‍රකාශ කරා. අර අවස්ථාවේදී ඔහු හූති සටන්කරුවන්ට විරුද්ධව ඇමරිකාව සමග සිටියා. ඒකට හේතුව වශයෙන් ඔහු දැක්වේ ඇමරිකාවේ අපේ විදේශ වෙළඳාමට මේ පහර වදින සුවසැල බාධකය නිසා කියලා. දැන් අවසාන වශයෙන් මං එන්නට කැමති අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඔහු මේ මෑතකදී පසුගිය කාලේ ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කළා. ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම් අපිට පෙන්වෙන්නට තිබුණේ නැහැ. මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒකෙන් එක ගිවිසුමක් හැටියට අපිට පේන්න තියෙනවා දැන් ඔහු මේ ඉන්දියන් ෆාමකෝබියාව ඇක්සෙප්ට් කරා. එතකොට අර අපි කලින් අපේ රට පාවිච්චි අපේ රට ඇක්සෙප්ට් කරපු මේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකන් ෆාමකෝබියා වලට පරිබාහිරව මේ ඉන්දියන් ෆාමකෝබියා පිළිගත්තා. මොකද සාමාන්‍යයෙන් ඉන්දියන් බඩුවල මිල අඩුයි. හැබැයි මේ මිල පාලනයක් ප්‍රකාශයට පත් කරලා තියෙන ඖෂධ සම්බන්ධයෙන්. එතකොට මේ මිල ඇමරිකන් සහ බ්‍රිටිෂ් ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ මිල වැඩි වුණත් යම් කිසි කෙනෙකුට මිල වැඩි වුණත් ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ලබා ගැනීමට යම් කිසි හැකියාවක් තිබුණත් මේ මිල පාලනය නිසා ඒක අවශ්‍ය වෙනවා. එතකොට අනිත් කාරණේ තමයි ඔහු මේ මෑතකදී නිවුස්වීක් සංග්‍රහයට සම්මුඛ සාකච්ඡාවක් ගෙමින් කියා හිටියා ලංකාව ඇමරිකාවේ උපායමාර්ගික ස්ථානගත වූ ස්ථානයක සිටින ලංකාව ඇමරිකාවේ ස්ථාවර සහ විශ්වාසනීය පාර්ට්නර් කෙනෙක් සහකරුවෙක් වශයෙන් ක්‍රියා කරනවා කියලා. දැන් අපේ හිටපු අගමැතිවරු ජනාධිපතිවරු කවුරුවත් ලංකාව මේ ඇමරිකාව හෝ ඒ සුපර් පවර් එක පාර්ට්නර් කෙනෙක් හැටියට සහකරුවෙක් හැටියට වැඩ කරනවා කියලා නැහැ. අනිත් එක ඔහු පාවිච්චි කරන වචනයක් ඉන්දු පැසිෆික් රීජන් කියන එක. මේ ඉන්දු පැසිෆික් රීජන් එක දැන් ඇමරිකන් අර මම කලින් සඳහන් කරපු මේ උපායමාර්ගික ආරක්ෂක උපායමාර්ගික වැඩසටහනේ ඉන්දු පැසිෆික් කියන වචනේ පාවිච්චි කරන්නේ මේ චීනය සම්බන්ධයෙන්. චීනයට එරෙහිව ඉන්දු පැසිෆික් කියන වචනේ. එතකොට අනුර කුමාර ජනාධිපතිවරයා මේ ඉන්දු පැසිෆික් ප්‍රදේශයේ කියන වචනයත් පාවිච්චි කරනවා. එතකොට මේ ඔහු පාවිච්චි කරනවා ඇමරිකාවෙන් අපි බලාපොරොත්තු වෙනවා කියලා මැරිටයිම් සිකියුරිටි. ඒ කියන්නේ සමුද්‍රාසන් ප්‍රදේශවල ආරක්ෂාව. එතකොට මේ සහකරුවෙක් වෙලා මේ දේවල් ඇමරිකාවෙන් බලාපොරොත්තු වෙනවා කියන එක මේ ඒක එච්චර හොඳ ක්‍රියාමාර්ගයක් නෙමෙයි. අපේ රට බණ්ඩාරනායක මැතිණිය ක්‍රියා කරා වගේ හෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා ක්‍රියා කරා වගේ හෝ ඊටාම ස්වාධීන අපි වගේ රටවල් ඉන්න ඕන ඊටාම ස්වාධීන මැදහත් සහ කිසිම අයකට ගැති නොවන කිසිම සුපර් පවර් එකකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක තමයි අපිට ඉන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි අපේ ආරක්ෂාව සහතික වෙන්නේ. එහෙම නැතුව දැන් ඔහු මේ අපි හොඳටම දන්නවා චීනයත් එක්ක විශේෂ සම්බන්ධතා තියෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට. එතකොට මේ වැඩ පිළිවෙල ඇවිල්ලා මට පේන විදිහට දැන් ඉන්දියාවත් එක්ක සම්බන්ධතා තියෙනවා. දැන් ඉන්දියාවේ මේ ලංකාවේ වැඩ බාර ගන්න ඉන්න තානාපතිවරයා කියලා තිබුණා ලංකාව අපි ප්‍රධාන මේ ප්‍රදේශයේ ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රධාන හවුල්කරුවෙක් විදිහට සැලකනවා කියලා ඉන්දියන් පුවත්පත් ඒ පිළිබඳ වාර්තා පළ කරලා තිබුණා. එතකොට අපි ඉන්දියාව අතහැරලා ඇමරිකාවත් එක්ක එකතු වෙන්න යනවාද? මේ ප්‍රශ්න මේ වගේ ප්‍රශ්නයක් ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්න කාලේ අපිට ඇතිලා අපිට බරපතල ප්‍රතිවිගා වලට මුහුණ දෙන්න සිදු වුණා. එතකොට මට හිතෙන්නේ මේක සම්පීඩනය කරලා දැක්කොත් අනුර කුමාර ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වෙන්නේ අර ඉන්දියාවේ බල්ලොත් එක්ක දඩයම් කරන ගමන් හාවන් සමග දිවීමේ ප්‍රතිපත්තියක්ද කියලා මට හිතෙනවා. මොකද ඔහු ඇමරිකාව සමග පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. ඉන්දියන් පාර්ට්නර්ෂිප් එකක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවත් එක්ක විශේෂ සම්බන්ධතා තියෙනවා. මේ චීනියත් එක්කත් තවත් සම්බන්ධතා තියෙනවා. අපි දන්නේ නැහැ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. අපිට ප්‍රසිද්ධ කරන්නේ නැහැ මේ දේවල්. එතකොට මේ හරහා අර වගේ තත්ත්වයකට ගියොත් අපේ රටට ඉදිරියේදී බරපතල ප්‍රතිවිකාපක වලට මුහුණ දෙන්න සිදුවෙන බව තමයි මට කියන්නට සිද්ධ වෙන්නේ. බොහොම ස්තුතියි.